යෝ සාදරින් පිළිගන්නලු වීඩියෝ එකට අද මචං වෙනසකට එක්ක මම Facebook වීඩියෝ එකක් කරන්න හිතුවා. අද අරන් ඇවිල්ලා තියෙන මචං We Are Vibe අපේ group එකේ meme review එකක්. ඔයාලත් ගිහින් join ලා නැත්නම් join වෙන්න පුළුවන් description එකේ දාලා තියෙනවා link ටික. අපි යන් වීඩියෝ එකට. වැස්ස නිසා තංගල් යාළුවගෙන් අඩෝ සීතල නැද්ද කියලා ඇහුවම ඌ අංගපු ටිකක් නම් තේනවා පුද්දා මොකෝ කියන්නේ කියලා ඇහුවම කංගිකුස් උංග බුංගා. ඒ දවස්වල ඔය අයිස් සීන් එක බරපතලම යනවා නේ. ගෙදරයි බැනපු හන්දා මේ වෙලාවට තමා මට ගෙදර ඉන්න එක පාවෙන්නේ කියලා කියද්දි ඒක ඇහිලා ගෙදර අය මාව එළියට දාලා දොර වහුවම දොර අරින්නකෝ වීලුවක් කරේ කෑවෙත් නෑ. ඉතින් යාළුවගේ බර්ත්ඩේ එකට ඌ ඌරුමස් කිලෝ එකක් පාර්සල් කරලා ගෙදරට යවුවා. වරෙන් බං කොට්ටෝ මාම විතරනේ බං සෙට් ඉන්න ඔක්කොම ඔය ගාන්න ඉන්නවා වරෙන් බං එට උඹ වරෙන් උඹට මොනවද කරන්න කියලා බලන්න එට බලපන් උත්තියතා ඔය එට නෑ එන්න එපා වැඩපොරට මං අනිවාර්යෙන් ගාලා තමයි ඔයාව යවනවා පුළුවන් එට වරෙන් බං කොට්ටෝ මාම විතරනේ බං සෙට් ඉන්න ඔක්කොම ඔය ගාන්න ඉන්නවා වරෙන් බං එට උඹට කරන්න වැඩ අම්මට කණ්ඩ වගේ කර කෙරි වැඩ කරන්න එපා බං ඔය චාටර් වැඩ එක කැම්පස් යද්දී ඉරටු වගේ ගිය කෙල්ලෝ ආයේ ගමට එද්දි උන්ගේ පොකල් වල සයිස් එක දැක්කම ආයේ මගේ යාළුවා උරුවා කරලා බං ඉච්චලු වෙලාවි කවුද දන්නේ බං ඌවා මම දන්නෙත් නෑ මම දන්නේ මම ගන්දක් දෙද්දා ඉතින් ගනේ මත් සීන් එකක් තියෙනවා හැබැයි ඉස්සමට ගෙදර ගියා ඔව් ආව විතරයි ආයෙ මට කෝල් මැසේජ් කරන්න ඕනේ නෑ හරිද ඔයා ඔය දාලා තියෙන ෆොටෝ වල වගේ නෙමෙයිනේ අප්පා එන කැතයිනේ මේකට මුකුත් කියන්න බැහැ ඉතින් අනේ පවුලේ අයත් එක්ක ඇඳුම් ගන්න කඩේකට ගිහින් ඉද්දි කඩේ සුපිරි කෑල්ලක් ඉඳපු නිසා ඒ පැත්තට ගිහින් ටෝක් පාරක් දදා ඉද්දිවත් තමයි කිරිපුතේ අදත් ඇන්දේ ඉරිච්ච ලංකට් එක නේද ගිහින් ගනින් දෙකක් විතර මම සල්ලි දෙන්නම් කියලා කිව්වා මම අයියෝ එමීට නාකිච්චි ඉතර ගිහින් ආච්චිට හාල් කරන්න මේ අම්මා මේ අත්තම්මගේ වීරුණන්ගේ පංචොක්ක සම්මින්නේ ओ भाई मारो मुझे मारो මේක ගොඩක් ඉන්න තැනක අම්මට රහසින් බඩරිනවා කියලා කිව්වම අම්මා අයියෙන් කක්ක බර දැම්මා. ඒ වුනේ කොහේ හරි යන්න ඕනුනාම ගර්ල්ස් අම්මේ මම පතු ඉරක් ගේ ගෙදර ගිහින් එන්න නෑ කොහෙවත් යන්නේ නෑ බොයිස් පුතේ ඉර 441 404 උතානොත් පව් නෑ මතන් ඕක සිද්ධිය මෙහෙම ඇරිද එකපාරක් ආනවා යන්නද කියලා ඊට පස්සේ පාගෙවොත් යනවා ඉතින් මොනවා කරා ගහපු ප්ලෑන් ඔක්කොම ඉවරයි කිරිස් මේ අර කක්ක කෙල්ලනේ තොපේ මහ එකාට කියපල තොපේ මහ එකාට කියපිය ගිහින් බීඑෆ්ට කියමු සඳු පොඩි කාලේ නම් බැන්නේ නෑ බීඑෆ්ට කිව්වනම් එක හෙල්බට් පාරයි ඉන්නවා තාගෙන් බීරුණත් කෝනාරගෙන් බේරෙන්න බෑ කියන්නේ බොරුවටනේ ඉතින් අරු බැනලානේ අපේ කෝනාරට අවිස්කවි කෝනාර මෙන්ෂන් කළා දාන මූව ඉන්ටර්විව් කරපම් මලයා බඩිනවනේ කතා කරා මූවත් පොඩ්කාස්ට් එකකට ගෙනලා මුගේ කුණුහරුප ටිකක් අහලා උපදේශ ටිකක් ගමු. සර් හදන්න දීපු ගානේ කමල්ගේ වයස හැමෝටම 25ක් ඇවිල්ලා යාළුවට එමටයි 7536.80ක් අපි දෙන්නේ. සර්ට වැරදිලා වෙන්නේ නැති බං. ඕක හොර ගුරා බං. අපි ඇදුවා හරි නැත්තම් අපි දෙන්නටම එකම උත්තරය ආයේ කොහොමද? ඔබ මකන්න එපා. පව් ඉතින් අනිත්ලා. ඉන්නල බෑ. අපේ වත්තේ පතලක්වත් ආරමුද කියලා දෙන්න එකට වැඩේ පටන් අරන් අඩි 20ක් විතර හාරගෙන යද්දී යාළුවා. ඔය ඇති බං ජීවත් වෙලා ඉන්න කර ඉන්න තිබ්බනම් ඇතිනේ කියලා කිව්වා. බෑ අම්මට. මින් සම්මත කීබෝඩයක පහළම පේලියේ ඇත්තේ කුමක්ද?
උඩ අරක තියෙන්නේ. හරිද? ටැබ් එකක් තියෙන මේ සයිඩ් එකේ දකුණු පැත්තේ. හෝම් එක තියෙන උඩ, ඩිලීට් එක තියෙන මැද්ද, ෂිෆ්ට් එක මේ කෙළවලේ. කැප්ස් ලොක් එකත් උඩ තියෙන මෙතන. කන්ට්‍රෝල් එකත් පල්ලෙහා, නම් ලොක් එක උඩම, F1 එක උඩම, බෑක්ස්පේස්. කීබෝඩ් කාප් I think customers ආවම වැඩ ගන්නවා. කාලා කියන්නේ කීබෝඩ් ආයේ කීබෝඩ් එකකින් පයින් ගන්නවා. ආව පොඩ්ඩක් කීබෝඩ් එකකින් කන්නේ පරක්කු වෙලා ඇවිල්ලා මෙතන. මොකද්ද ආන්සර් එක අපි ලොක් කරන්නේ ලොක් මොකද්ද? කරනවා බෑක්ස්පේස් number 10. නම්බර් 10. නම්බර් 10. ඕකේ. කවුද යන්නේ කැච් පොයින්ට් එකට? මෙයා. ඔක්කොම ලෑස්ති මට කියන්න දෙයක් නෑද? එන ගැම්මෙන් ඉන්නේ හරි. ලෑස්තිද? ඇස්ති. ලෑස්ති. easy. මම කිව්වා කියලා ඔඩියන්ස් එකේ එක්කෙනෙක් කියලා. ඊ කමෙන්ට් එකක් බලමු. නෑ මේකයි දැන් ප්‍රශ්නේ. දැන් ඕගොල්ලෝගේ බැංක් එකේ තියෙන කීබෝඩ් එක මොකක්ද කියන එක මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නෑ එන බෑක්ස්පේස් එක අර දිග එකනේ යන්නේ තියෙන්නේ මෙහෙම. ඔව් දිග එක ඒ ස්පේස් එක. බැක් ස්පේස් නිව්ටන්ගේ මගහැරුණු නියමයක්. අයිසැක් නිව්ටන් ඉන්දියාවේ ගුරුත්වාකර්ෂණය නිර්මාණ කරන ෆිල්ම් එකට අනුලෝම වන සමානුපාතික වේ. ඇත්ත කතාවම. අපිට මෙහෙම යන්න පුළුවන් කෑල්ලත් එක ටවුන්ගේ වෙලාවක මැරයෝ සෙට් එකක් ඇවිත් මගිනුයි කෑල්ලගුණි කප්පන් ඉල්ලද්දි අපිට කරදර කරන්න ආදද්දි කෑල්ලට මල පැනලා සටපට ගාලා අරුන්ට ලේපයින කන්ව නෙලාගෙන ගිහින් නෙලාගේ කප්පන් ඉල්ලලා අපිට කරදර කරන්න ආදද්දි කෑල්ලට මල පැනලා සටපට ගාලා අරුන්ට ලේපයින කම්ම නෙලාගෙන ගියාම කෑල්ලගේ බෑග් එකේ බදාගෙන පැත්තට වයිටු ඇද්ද තොපිට මේ ඉන්න දෝනි අපි යන් තව ගැපුම්නේ කරන හැමදේම කෙලවිලා හිත නිදහස් කරගන්න මාතර බීච් එකට ගිහින් ඉද්දි සාත්‍ර කියන ඇන්ටි කෙනෙක් ඇවිත් ඔයාලන් හරිම මහතරවන්තයි කියලා අත පෙන්නන්නේ. ඔව් මේ වණන් ඇත්ත සිද්ධි බං මාතර බීච් එක පැත්තේ යන්න බෑ. අතේ සාත්‍රයක් ආවද? මාලිනේ පොඩ බලනකො. තාමසේ මොනවා බලන්න? මාලි අපි වලක ටී-ෂර්ට් එකකට ඔයාලට අපේ බ්ලවුස් වගේ බෑනේ. බජාජ් වල හයිබ්‍රිඩ් කියලා ගියවට හයිබ්‍රිඩ් වල බජාජ් කියලා ගන්න නෑනේ. අනේ මං ඉතින් කියන්නේ. ඇත්ත. වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න යන්න. සෙට්ටු.